Hello guys, ඉතින් කොහමද කට්ටියට කාලෙකේ වෙනස් vlog එකක් ගේන්න තමයි ඉතින් අද බැලුවේ මේ අද අපි යන්නේ තේරාදෙණි කැම්පස් එකට. ඒකේ මේ ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ 75 වෙනි ඇනිවර්සරි එක වෙනුවෙන් තියෙනවා මේ ඉන්ජිනියරින් මොකද්ද ප්‍රදර්ශනය. ඒකට තමයි අද යන්නේ ඉන්නේ. මේ දැන් යන ගමන් ඉන්නේ දැන් කැම්පස් එක පැත්තේ. මේ යන ගමන් ගලහ පැත්තේ. මේ අද තමයි අන්තිම දවස. දවස් 4ක් මේක මේ ප්‍රදර්ශනයේ තිබ්බා. මේ අන්තිම දවස් තමයි යන්නේ. ඒකත් ඊයේ රෑ තමයි කතා වුණේ යන එක ගැන. කිසි ප්ලෑන් එකක් නැහැ. බස් එකේ ආවා. ඉතින් මේ වෙනද වගේ චරිත ඉන්නවා. සුපිරි ගොල්ලා. කාලෙකි. මේ ඉතින් අපි මේ ගිහිල්ලා බලමු මේ පැත්තට මොකද වෙන්නේ කියලා. ඩෙස්ක් කම්පැනියන් රොබෝ කෙනෙක්. ඒ කියන්නේ අපි ගෙදර වැඩ කරන ස්ටඩි ටේබල් එකේ වගේ තියාගෙන පොඩි රොබෝ කෙනෙක්. දැන් අපි ගොඩක්ම හදන්න හිතුවේ සමහර ගෙවල් පොඩි ඩක් කෙනෙක් ගිහින් ඇපාර්ට්මන්ට් වල ගියත් එනකට බල්ලෙක් 2 6 වලක ඇති කරන්න ඉඩ නැහැනේ. ඒකෝට ඒ වෙනුවට මෙයාව සුවදලෙක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම කියන්නේ මෙයාට අපිට කතා කරන්න පුළුවන් අපිට මෙයාට අපිට තේරෙනවා ඒක කොහොමද වෙන්නේ කියලා. මෙයාට මොබයිල් ඇප් එකක් තියෙනවා. මේකෙන් අපේ විස්තර දාලා ෆොටෝ එකක් දාලා සෙට් කරන් දෙන්නේ. එතකොට QR කෝඩ් එකක් එනවා. ඒ QR කෝඩ් එක මෙයාට පෙන්වන්න තියෙන්නේ. ඊට පස්සේ මෙයාව අපිට සෙට් අප් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙයා අපේ මේසු දෙන්නගෙන අපි දිහා බලන් ඉන්නවා. අපි අඳුර ගන්නවා අපේ නම කියලා කතා කරනවා. ඊට පස්සේ අපිත් එක්ක කතා කරන්න try කරනවා. මෙයාට පුළුවන් අපේ ඉමෝෂන් අඳුර ගන්න. මෙයාට පුළුවන් මේ කැමරාවක් තියෙනවා. ඒකෙන් බලලා අපි ඉන්න මූඩ් එක. කියන්නේ අපි අපිට දුබේ දුරත් තියෙනවා. මෙයාට අඳුර ගන්න පුළුවන්. අඳුරෙන් මෙයා අපිට කතා කරලා යන මොකද්ද ප්‍රශ්නේ කියලා එයාට කතා කරන්න පුළුවන් කියලා අහනවා. අනිත් මූඩ් එකක් තියෙනවා. එයාට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඊට පස්සේ මට AI කනෙක්ට් කරලා තියෙන්නේ Gemini AI එක. අපිට වැඩ කරලා ප්‍රශ්න එනවනේ. ඒ ප්‍රශ්න අපිට ආයි ෆෝන් එකේ ලැප් එක කරන් සර්ච් කරන්න ඕනේ නැහැ. මෙයායි අහන්න පුළුවන්. මෙයා අහන උත්තරේ කියනවා. මේ දෙන්නම ඊට පස්සේ අපේ කම්මැලි දුන්නත් එහෙම මෙයාට කියලා සින්ගර් ප්ලේ කරගන්න පුළුවන්. ආයි අපිට එලාම් එකක් රිමයින්ඩර් එකක් දාගන්න පුළුවන් මෙයාට කියලා මෙයා ඒකට මතක් කරනවා. මේ දෙන්නම සම්පූර්ණ 3D print කරලා තියෙන්නේ. අතන අර දුඹුරු පාට තියෙන 3D design කියලා. ඒක තමයි මෙයා 3D system design එක. ඒක කැරි කරලා මෙයා හදන්නේ ඊළඟ තියෙන ආර්ට් එක කියලා. මෙයාගේ තියෙන සර්කිට් එක මේකනේ මෙයාගේ මම කියුවේ මේ ඩිසයින් එක මේක සර්කිට් එක Raspberry Pi ඒ මයික්‍රෝ කන්ට්‍රෝලර් එක පාවිච්චි කරලා තියෙන්නේ. හෙලෝ. අපි හිතනවා ආයෙ ඉපතර අපි කතා කරලා හෙලෝ කියනවා. ඊට පස්සේ අපිට එන්න හෙලෝ කියලා පටන් ගන්නත් පස්සේ මෙයා කරන්නේ යූසර් අඳුර ගන්න එක. දැන් නම් මෙයා පබ්ලික් මෝඩ් එක දාලා තියෙන්නේ. මෙයා පර්සනල් යූස් කරනකොට යූසර් බලනවා එයාගේ ඇප් එකෙන් කම්පියුටර් කරපු යූසර් කියලා. එයාට විතරයි මෙයා කතා කරන්නේ. අනිත් අය අඳුරන්න තියෙන කවදාවත් මෙයා කතා කරන්නේ නැහැ එතනින් එහාට. දැන් නම් මේ හැමෝගෙන්ම කතා කරන පබ්ලික් මෝඩ් එක. කියන්න ඕනේ ඔයා මොකක්ද ඊළඟට කරන්න ඕන ආවද ඒගොල්ලෝ data ටික යාළගේ sensors through අරගෙන ඒගොල්ලෝ process කරලා අනිත් කට්ටියට කියනවා මම කරන්නේ මේක මම ඉන්නේ මෙතන මම මෙහෙමයි කරන්න යන්නේ ඒ වගේ අර සාමාන්‍ය මිනිස්සෙක් කතා කරන්නේ අන්න ඒ විදිහට වගේ එහෙම මම නෙවෙයි තියනවා තේරෙනවනේ කියන්නේ උදේට සිග්නල් එකක් විදිහට ඒගොල්ලෝ යවනවා උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් සාමාන්‍ය rescue mission වලදී වගේ මේගොල්ලොත් එක්ක ඒ කියන්නේ කම්බයින් කරපු ඩ්‍රෝන්ස් ලා ඉන්නවා. එතකොට කරන්නේ ඩ්‍රෝන් එකකට ගිහිල්ලා පුළුවන් සිවිලියන්ස් ලා ඉන්න තැන් බේස් පාත් ටික බලලා මේගොල්ලන්ට දෙන්න. එතකොට පුළුවන් මේගොල්ලන්ට සම්පූර්ණයෙන්ම මැප් එක අරගෙන අපේ කෝඩිනේෂන් එකක් නැතුව සම්පූර්ණ මේගොල්ලන්ට ගිහිල්ලා රෙස්කියු මිෂන් එක කම්ප්ලීට් කරගන්න. අපි සාමාන්‍ය අරගේ සිමුලේෂන් යූස් කරලා තියෙනවා මේ කොහොමද මේ වගේ ඇප්ලිකේෂන් එකක් යූස් කරන්නේ මැපින් වලට වගේ දේවල් වලට. එතකොට සතියක් විතර යන මැපින් කරලා සර්විං එකක් අපිට විනාඩි ගානකින් ඉවර කරගන්න පුළුවන් බවක් තියෙනවා. ආ කියන්නේ මේගොල්ලෝම ගිහිල්ලා මැප් එක හදාගන්න. ඔව් මේගොල්ලෝම ගිහිල්ලා 3D මැප් එක තමයි හදන්නේ කියලා. ඒකට මෙයාලා දැන් ගිහිල්ලා ඔබ්ජෙක්ට් එකක් ඔපරේෂන්ලා තියනවා නම් එතනින් හැරලා ගිහිල්ලා ඔව් මේගොල්ලෝ ලයිට් එකක් යූස් කරනවා ලයිට් එකකින් එතකොට කොහොමද යන්නේ? හා ලයිට් ඒ කියන්නේ අපි මෙහෙම ඒක ඩිපෙන්ඩන්ට් අපි ගන්න ප්‍රෝග්‍රෑම් එක මත හැරෙන දුර කොතනද කොහොමද හැරෙන්න ඕනේ ඒ දේවල් ඩිපෙන්ඩ් කරන අපිට ඕන ඇප්ලිකේෂන් එක. දැන් අපි කරන්නේ මැපින් එකක් නම් අපිට පුළුවන් ඉතින් අපිට ඒ කියන්නේ ඒ කස්ටමර්ට ඕන ගන්නට හරවන විදිහට හදන්න පුළුවන්. අර මෙයාගේ අර එයාට කියන්නේ ස්මෝවි කියලා. එයා අපි සාමාන්‍යයෙන් යූස් කරන ෂේප් ඇනලයිසින් වලට.
එයාගේ මේ චූටි කට්ටිය. සාමාන්‍ය ෂේප් ඇනලයිසින් වලදී අපි කරන්නේ දැන් රොබෝලා ගොඩාක් එනවා නම් අපි මොකක් හරි ඉන්ඩස්ට්‍රි ඇප්ලිකේෂන් එකක් ගත්තොත් එහෙම තිමුදරාසයි කම්පැනි එකේ ඒගොල්ලෝ රොබෝලා යූස් කරනවා සයින් 10 ගණනක් යූස් කරනවා. එතකොට අපිට ඔහේ එකපාර දාන්න බෑ. ඒකට දාද්දී ඒගොල්ලන්ට තියෙනවා මොනවා හරි ෂේප් එකක් ගමන් කරන්න. ඒ කියන්නේ කට්ටි එක්ක V අකුර අපි මෙතන අනිත් පැත්තට අනිත් V අකුර කරන අන්‍යගේ ෂේප් ඇනලයිසින් වලට තමයි මේගොල්ලන් යූස් කරන්නේ. දැන් අපේ නියුරෝන්ස් තියෙන මොලේ අහලා තියෙනවා. ඒවා නෙට්වර්ක් එකක් වගේ හැදිලානේ අපිත් AI එකක් වගේ නැත්නම්. අන්න ඒ වගේ තමයි AI වැඩ කරන්නේ. අපි මෙතන කරලා තියෙන්නේ. ඒ වගේ සිම්පල් නියුරල් නෙට්වර්ක් එකක් ඉලෙක්ට්‍රොනික්ස් විතරක් යූස් කරලා හදලා තියෙනවා. මේ නියුරල් නෙට්වර්ක් එක අපිට පුළුවන් ට්‍රේන් කරන්න. රොක් පේපර් සිසර් ගේම් එක ප්ලේ කරන්න එයාට රූල්ස් ටික එයාට කියලා දුන්නා. ට්‍රේන් කරන්න. ඒක අපි කරන්න ඕනේ. අපි පේපර් දැම්ම කියන්නේ ඔයාලට පේපර් දැම්මා. ඔයාලා දිනන්න ඕන නම් දාන්නේ මොකක්ද? සිසර්. හැබැයි එයා දාන්නේ රොක්. එයා තාම දන්නේ නැහැ. එයා ට්‍රේන් වෙලා නැහැ. ඒක අපි යාට කියනවා. ඒක වැරදි. මෙතන හරි වැරදි. ඊට පස්සේ අපි සිසර් දැම්මොත් එයා රොක් දානවා. ඒක හරිනේ. ඒකට අපි හරි කියනවා. ආයි පේපර් දැම්මම ආයි පේපර් දානවා. ඒකත් වැරදි. ඊට පස්සේ සිසර් දානවා. මේ වගේ අපිට එයාව ට්‍රේන් කරයි. එහෙනම් කීප් පාර ට්‍රේන් කරා. එයා අන්තිමට ඉගෙන ගන්න අපි ට්‍රේන් කරන්නේ නැතිවම එයා හරිම අවුට්පුට් එක දෙන්නේ. ඒක යාර ස්පෙෂල් වෙන්නේ අපි ඒක ඉලෙක්ට්‍රොනික්ස් වලින් විතරයි හදලා තියෙන්නේ. හරි ඔයාලා ලයිටින් එකක් දැක්කනේ. ඊට පස්සේ අපි බලමු ඔය වගේ ලයිටින් එකක් ගෙදරකට නදුනම මොකද වෙන්නේ කියලා. ඔයාලට පේන ඇතිනේ පල්ලෙහා සෙටප් එක. අපි එතකොට ගේක ආකෘතියක් හදලා තියෙනවා ඔයාලට පේන ඇති. ඒකේ මෙටල් ස්ට්‍රක්චර්ස් කීපයක් තියෙනවා. එතකොට ජනේල වල එතකොට හැන්ඩ්‍රලා ඒ මෙහෙම තියෙනවා. ඒ වගේම අපි බලාකුලක් වගේ ස්ට්‍රක්චර් එකක් හදලා තියෙනවා. ඒකට හයි වෝල්ටේජ් එකක් දෙනවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් කොහෙටද අකුණ පදින්නේ කියලා. මැෂින් එක. එතකොට දැන් සාමාන්‍ය CNC මැෂින් එක යූස් කරලා පළවෙනිම software එකකින් අදින්න. හරිද? ඒ කම්පියුටරේ ඩිසයින් software. ඇඳලා ඊට පස්සේ එන DXL ෆයිල් අපි දෙන්න ඕනේ CAM module එක. CAM module එකේ කම්පියුටරේ මැනුෆැක්චරින් tool. ඒ tool එක දුන්නාට පස්සේ එයා එක දෙනවා G code එක. G code එකකින් තමයි සාමාන්‍ය CNC මැෂින් එක ඔපරේට් කරන්නේ. එතකොට දැන් ඒක ටිකක් අර rigorous process එකක් අපි කරලා තියෙන්නේ. අපි මේ ඉන්ටර්ෆේස් එකක් හදලා ඉන්ටර්ෆේස් එකට ඕන ඉමේජ් එකක් දුන්නම ඉන්ටර්ෆේස් එකට ඕනම જાතියේ ඉමේජ් එකක් දුන්නාම එයා ඒකට අදාළ ලස්සනට කන්වර්ට් කරලා G code එක දීලා මේකෙන් ඔක්කොම ඇඳලා දෙන්න. ඒත් එක්කම අපිට පුළුවන් උදාහරණ නිකන් prompt එකක් දුන්නම cat dog man වගේ එහෙම prompt එකක් දුන්නම මේක ඉමේජ් එකක් ජෙනරේට් කරලා ඇඳලා දෙන එකත් තමයි මෙයා ඔටෝමැටිකලි කරන්නේ. ඉතින් ඕක තමයි වෙන්නේ දැන් මේ මෙතන තියෙන හැම සිස්ටම් වගේ මැෂින් එකකින් ඇඳලා. දැන් මෙතන අපි safety concerns ඉඳලා දාලා තියෙන්නේ මාක් එක. right. ඒ වුණාට මාක් එක වුණාට අපි replace කරන්න පුළුවන් base එක. base එක කට් කරලා. එහෙම නැත්නම් අපිට පුළුවන් diamond pen දාලා glass cutting කරලා. wood saw එකක් දාලා wood carving කරලා. කටින් ඒව කරද්දි මෙයාගේ මේ හරිය වෙනස් කරන්න ඕනේ නැද්ද? නෑ ඒ කියන්නේ මේක දැන් x axis එක y axis z axis එක තියෙන z axis එක තියෙන. ඒක z axis එකේ මේක විතරනේ යන්නේ. වෙනස විතරයි නේ. ඒකත් එක්කත් කරන්න.
shift එකක් ඇති වෙනවා chest cavity එක move වෙන නිසා. ඒ phase shift එක extract කරගන්න තමයි මේකේ hardware setup එක develop කරලා තියෙන්නේ. මේක තමයි ongoing යන project එකක්. signal processing part එක කරගෙන යන ගමන් තාම තියෙන්නේ. එතකොට මේ වගේ එකක් commercial product එකක් තමයි කොහෙවත් පාවිච්චි නැහැ. හැබැයි මේ වගේ research මට්ටමේ තියෙනවා. එතකොට දැන් අපිට මේ වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඔය දැන් අන්තිම විදිහට චෝටි බබා හැමර විදිහට box එක දාලා ඉන්නේ. අන්න ඒ වගේ කෙනෙක්ගේ heart rate එකක් breathing pattern එකක් physical condition එකක් නැතුව බලනවා කියන එක ලේසි නේ කියලා බබාටත් පහසුයි අපිටත් ලේසියිනේ. අන්න ඒ වගේ දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් ආයෙ ගියාම පස්සට මිනිස්සු හිර වෙනවනේ. එතකොට දැන් අපිට පස්සට කොහේ හරි heart beat එකක් තියෙනවා කියලා අඳුරගත්තොත් මේ හරිය මිනිස්සෙක් හිර වෙලා ඉන්නවා කියන එක දැනගන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ රේන්ජ් ගොඩක් වැඩි කරනවා. දැන් මේ හදලා තියෙන එක පාවිච්චි කරන්න අදාළ පුද්ගලයා මේකට සිග්නල් එක යවන මැෂින් එකට සෙන්ටිමීටර් 40ක් හරි ඊට වඩා අඩු දුරකින් ඉන්න ඕනේ. අර වගේ එකට රේන්ජ් එක වැඩි කරලා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් මම කියන්නේ මේකෙන් breathing patterns මොනිටර් කරනවා කියලා. දැන් අපේ නිින්ද ගියාම එහෙම අපේ breathing pattern එක වෙනස් වෙනවනේ. දැන් වාහනේ drive කරන කෙනෙක් නිින්ද යාගෙන යනවා කියලා හිතන්න. එයාගේ breathing pattern එක වෙනස් වෙන විදිහ මේකෙන් අඳුර ගන්න පුළුවන්. ඒ අඳුරගෙන එයාට පොඩි alarm එකක් වගේ දෙයක් දෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදි වෙන්නේ ඔය oral cancer එකක් නැත්නම් මේ ලොකු accident එකක් වගේ වුණාට පස්සේ මොනේ වල සයින්. එතකොට ડોක්ටර්ස්ලා කරන්නේ healthy genetic issues කරන්නේ. ඒකට transplant. මේ තියෙන ආල් බලන්න පුළුවන්. මේ අර අපි සම්බන්ධ කරන කොටස පිටින් ටැප් එකක් කියලා. මේ ටැප් එක ගෙනල්ලා සම්බන්ධ කරාට පස්සේ ඔක blood vessel second එකට connect කරලා දිගටම blood flow එක යනවා. එතකොට ඔය process එකෙන් පස්සේ ડોක්ටර්ස්ලා මොනිටර් කරන්න ඕන දවස් 5ක් යනකම් පැයකට දෙතුන් සැරයක් ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා මොනිටර් කරන්න ඕන මේ blood flow එක දිගටම තියෙනවා. දැනට ડોක්ටර්ස්ලා ඒකට යූස් කරන්නේ ට්‍රැඩිෂනල් මෙතඩ්. එහෙන් බලලා යක් තියෙන නිකන් කලර් චේන්ජ් එකක් වෙලා තියෙනවද, සෙල් වෙලා තියෙනවද, එහෙම නැත්නම් ටෙම්පරේචර් චේන්ජ් එකක් තියෙනවද, නැත්නම් සමහර වෙලාවට කටුවකින් යන්න බලන අර සම්බන්ධ කරපු ටැප් එකෙන් බ්ලඩ් එනවා කියලා. ඒ වගේ මෙතඩ් තමයි දැනට යූස් කරන්නේ. ඒකට විසඳුමක් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මේක යූස් කරන්නේ නැනෝමීටර් 850 IR එක. නැනෝමීටර් 850 IR ස්කින් එකට වැටුණාට පස්සේ ඔක්සිජනේටඩ් හිමොග්ලොබින් වලින් ඒක ඇබ්සෝබ් වෙනවා. එතකොට ඔයාලට මෙන්න මේ වගේ වේන් මැප් එකක් බලා ගන්න පුළුවන්. මේ ඩාර්ක් ලයින්ස් විදිහට පේන්නේ වේන්ස්. වේන්ස් වලත් තියෙන ඔක්සිඩේටඩ් බ්ලඩ් 160කට වඩා ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසා මේ ලයින්ස් ඩාර්ක් විදිහට පේනවා. ඉතින් ඔය තියරි එක අපිට යූස් කරන්න පුළුවන් ටැප් එකක බ්ලඩ් යනවද නැද්ද කියන එක ඩිටෙක්ට් කරන්න. ඊට අමතරව අපි මොබයිල් ඇප් එකක් සහ වෙබ් ඇප් එකක් හදලා තියෙනවා. මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරාට පස්සේ ඉමේජස් කැප්චර් වෙනවා. ඒ ඉමේජස් මොබයිල් ඇප් එකට යනවා. ඒතකොට ડોක්ටර්ට රිමෝට්ලි ලොග් වෙලා බලන්න පුළුවන් ලැබ් ඉමේජස් සහ ලැබ් ඩීටේල්ස්. ඊට අමතරව අපි ඉමේජ් ප්‍රොසෙසින් ටෙක්නික්ස් යූස් කරලා අපි ගන්නවා කන්ටිනියස් ස්කෝර් එක. ඒ ස්කෝර් එක කිසියම් threshold value එකකට වඩා අඩුයි කියන්නේ කන්ටිනියස් blood flow එකක් නැහැ කියන්නේ. එතකොට අපි ડોක්ටර් ඒ ස්කෝර් එක අඩුයි නම් threshold value එකට වඩා අපි ડોක්ටර් මොබයිල් ඇප් එක through alert කරනවා abnormality එකක් කියනවා patient attention එක දෙන්නේ. ඒක තමයි overall එක. සාමාන්‍ය රික්ලයිට් නම් දන්නවාදී හැමදාම එක විදිහින් වැඩ කරන්නේ. රතු පාට මෙච්චරලා කොළ පාට මෙච්චරලා කියලා කලින් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන විදිහ තමයි යන්නේ. එතකොට වාහන ගොඩාක් තියෙනවා ටවුන් එකේ ෆන්ක්ෂන් එකක් ඇවිල්ලා නැත්නම් පාර ඇක්සිඩන්ට් එකක් කරලා ලොකු ට්‍රැෆික් එකක් යන වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාව ආවොත් එහෙම එච්චර ටිකක් අමාරු දෙයක හැන්ඩල් කරන්න. ඒතර ඒ වෙලාවට දැනට දෙන විසඳුම තමයි ට්‍රැෆික් පොලිස්මන් කෙනෙක් ඇවිල්ලා ඒගොල්ලෝ මේ ලයිට් එක ඕෆ් කරලා නැත්නම් ඒක යලෝ එකට දාලා ඒගොල්ලන් ජංක්ෂන් එකට ගිහිල්ලා පුළුවන් තරම් ඒක හැන්ඩල් කරනවා. ඒ වාහන ගොඩාක් කෙන පාර 4ක් 5කින් ජංක්ෂන් එකක් කරොත් ඒක කරන්න අමාරු වෙනවා. ඒක අපි ඒක දෙන විසඳුම තමයි මේ ලයිට් සිස්ටම් එකත් එක්ක උඩ පේනවා වගේ කැමරා සිස්ටම් එකක් හයි කරලා තියෙනවා. ඒක කැමරා සිස්ටම් එකෙන් අපිට පුළුවන් මේ වගේ ජංක්ෂන් එකක පාරේ වාහනනේ පැති ඔක්කොම ෆේස් කරන විදිහට මේ වගේ කැමරාවක් ගන්න හයි කරන්න. ඊට පස්සේ අපි කියන්නේ AI ටෙක්නොලොජි යූස් කරලා මේ පේන විදිහට වාහන අයිඩෙන්ටිෆයි කරනවා. අයිඩෙන්ටිෆයි කරන අතරතුරම අපි කරන්නේ එක එක පාරේ වාහන කීයක් ජංක්ෂන් දිශාවට එනවද කියලා කවුන්ට් එකක් ගන්නවා. ඒ කවුන්ට් එක ගත්තට පස්සේ වැලියුස් තමයි පේන්නේ. මේ වෙලාවේ මේ පැත්තෙන් වාහන 4ක් යනවා මේ පැත්තෙන් වාහන මෙච්චරක් එනවා. හැබැයි දැන් පේනවද බැලුවොත් මේ වැලියුස් ඉක්මනට වෙනස් වෙනවා. මොකද ඒක රියල් ටයිම් ලයිව් තමයි වැලියු ගන්න. වාහන එනවා යනවාත් එක්ක වෙනස් වෙනවා. ඒ මේ වැලියුස් අපිට කෙලින්ම යූස් කරන්න බෑ කැල්කියුලේෂන් එකකට. අපි ඒ නිසා කරන්නේ විනාඩියක් වගේ කාලයක් ඇතුළත මේ එන වැලියුස් ඇනලයිස් කරලා ඇවරේජ් එකක් වශයෙන් වාහන කීයක් එක එක පැත්තෙන් යනවද කියලා බලනවා. ඒ අනුව සිස්ටම් එක ඕටෝමැටිකලි කැල්කියුලේට් කරනවා. වැඩිපුර වාහනයන් පැත්තට වැඩිපුර ටයිම් එකක් එන විදිහට සහ අඩු වාහන පැත්තට අඩු ටයිම් එකක් එන විදිහට green light time එකක් හැන්ඩල් කරනවා. ඊළඟ දේ තමයි emergency vehicle situation handle කරන්නේ. emergency වාහන කියලා අපි සලකන්නේ මේ වෙලාවේ ambulance සහ fire truck. ඒක සමහරවල් දැකලත් ඇති. red light එක නිකරුණේ ambulance එකේ වාහනේ හැරලා ඉන්නවා.
ඒ වගේ තත්ත්වයක් වළක්වන්න අපිට සොලියුෂන් එක තමයි ඒ කැමරාවත් එක්කම හයි කරලා දෙන මයික්‍රොෆෝන් එක. ඒතර ඇම්බියුලන්ස් එකක් වගේ වාහනයක් ඉමර්ජන්සි වෙලාවක සයිරන් එකක් එක්කනේ. ඒ සයිරන් එකේ තියෙනවා අනික් වාහනවල නැති විශේෂ සංකේත. අපිට පුළුවන් මයික් එකේ සංකේතය හොයාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් කැමරාවේ ඩිරෙක්ෂන් එකෙන් හොයාගන්න ඇම්බියුලන්ස් එක මොන පාරද එන්නේ කියලා. ඒ නෝ අපි කරන්නේ ඒ යන පාර සම්පූර්ණ ග්‍රීන් ලයිට් එකක් දීලා ඇම්බියුලන්ස් එකක් වගේ ඉමර්ජන්සි වාහනයක් ජංක්ෂන් එකේ පොඩ්ඩක්වත් හිරෙන්න නැතුව යවන ප්ලෑන් එකක් තමයි ඉම්ප්ලිමන්ට් කරන්නේ. PLC board එක මේකට තමයි අපි මේ ලැඩර් එක අප්ලෝඩ් කරලා තියෙන්නේ. මේ ලැඩර් එකට අනුව තමයි මේ ෆන්ක්ෂන්ස් ඔක්කොම වෙන්නේ. එතකොට මේ මෝටර්ස් වලට එන පල්ස් කවුන්ට්, මේ න්යුමැටික්ස් වලට එන සිග්නල්, ඒවට අදාළ ඩිලේ ටයිමින්, මේවා කොච්චර ඩිලේ වෙන්න ඕනද කියලා ඒ ටයිමින් ඔක්කොම මේ ලැඩර් එක එඩිට් කරලා අපිට කස්ටමයිස් කරගන්න පුළුවන්. මේ ඕන විදිහට අපිට මේ මැෂින් එක කැලිබ්‍රේට් කරගන්න පුළුවන්. මේ ඒ ලැඩර් එක මේකට තමයි අපි අප්ලෝඩ් කරලා තියෙන්නේ. මේකේ තියෙනවා මේ ඉන්පුට් 8යි යට අවුට්පුට් 8යි තියෙනවා. ඒ ඉන්පුට් අවුට්පුට් අපිට මන්දි වුණොත් එක්ස්ටෙන්ෂන් ඇඩ් කරන්න පුළුවන් අලුත් බෝඩ් වල. දැන් මෙතන නම් අපි පරණ චයිනීස් බෝඩ් එකක් තමයි යූස් කරලා තියෙන්නේ. ඒ හින්දා එක්ස්ටෙන්ෂන් ඇඩ් කරන්න අමාරුයි. ඒකට අලුතෙන් Amaron වගේ මේ බ්‍රෑන්ඩ් වලින් අලුත් බෝඩ් ගහන්න. ඒකට ඒවට ඊට වඩා ෆන්ක්ෂනබල් ගොඩක් මේ ප්‍රොඩක්ට්ස් තව ලොකු වැඩ කරගන්න පුළුවන්. මේ නම් බස් කන්වර්ටර් මේක අර වොයිස් කනෙක්ට් කරගන්න ලේසි වෙන්න අපි හදලා තියෙනවා. මෙතන රිලේස් තුනක් තියෙනවා, මෙතන රිලේස් දෙකක් තියෙනවා. මේ රිලේ දෙකෙන් තමයි මේ ෆ්ලෝ වෑල් එකට සිග්නල් දීලා තියෙන්නේ. මේ ෆ්ලෝ වෑල් එක ඔන් ඔෆ් වෙන්නේ ධනහිරණයි ඔහම මාරු වුණාම දෙපැත්ත. එතකොට මේ එක රිලේ එකක් අපි යූස් කරලා තියෙනවා ධනහිරණ මාරු වෙන්නයි. තව රිලේ එකක් යූස් කරලා තියෙනවා ස්විච් එක ඔන් වෙන්නයි ඔෆ් වෙන්නේ. එතකොට මෙතන මෝඩර් කන්ට්‍රෝල්ස් එකක් තියෙනවා. මේ මෝඩර් කන්ට්‍රෝල්ස් එකෙන් මෙතන බෙඩ් එකේ තියෙන යට තියෙන ස්ටෙපර් මෝඩ් එකටයි මේ බෙල්ට් එකේ මෙතන තියෙන ස්ටෙපර් මෝඩ් එකටයි තමයි පල්ස් දීලා තියෙන්නේ. මෝඩර් කන්ට්‍රෝල්ස් එකට පල්ස් දෙවන්නේ මේකේ බෝඩ් එකේ. ඒ පල්ස් වලට අනුව මෝටර් කන්ට්‍රෝල් එකෙන් මෝටර් එක රන් කරනවා. මේක 5 වෝල්ට් සප්ලයි එකක්. මේක අර Arduino බෝඩ් එකකට වගේ ගන්න ඕන වුණොත් කියලාම 5 වෝල්ට් තියෙනවා. මේක 12 වෝල්ට්, මේක 36, මේක 24. එතකොට මේකෙන් අවුට් වෙන්නේ 24 වෝල්ට්. මේ අවුට්පුට් එක ඉන්පුට් ගන්න 24. එතකොට මේක තමයි මේන්ලි අපි මෙතන යූස් කරන්නේ. එතකොට 12 වෝල්ට් ඕන නම් මේ දැන් මෝටර්ස් වලට වගේ 12 වෝල්ට් ඕන නම් මේකෙන් තමයි අපි අරන් දෙන්නේ. දෙකලිය සර්විං කරන අන්නවගේ ඩිවයිස් එකකින් දුර බලන්න දුර කියන්නේ ඒකෙන් සාහනි කරන මනිනවා පාරවල් මනිනවා ඊළඟට මේ ඉඩම් මනිනවා ඒ වගේ වැඩ තමයි කරන්නේ. ඒ දේම කරන්න අපි ඩිවයිස් එක සාමාන්‍යයෙන් මේ ඩිවයිස් එක කරද්දී ටීම් එකක් ඕනේ අනිත් ගොඩක් වෙලා වෙනවා. එතකොට ඒ වැඩේම ලේසියෙන් ඉන්ටිග්‍රේට් කරන්න පුළුවන් විදිහට අපි ඩිවයිස් එක හදලා තියෙනවා. මේක කනෙක්ට් කරන ගමන් ඉන්නේ අපි මේක කරන් දෙනවා හිතන්න ඔය මොකක් හරි ඉඩම මනිනවා ඒ අදාළ පොයින්ට් එක ගාඩ ගිහිල්ලා මෙන්න බටන් එක ප්‍රෙස් කරන්න ප්‍රෙස් කරපුවම හිතන්නකෝ මේ පොයින්ට් එක කියන්නේ ඒකේ මේ ලැටිටියුඩ් ලොන්ජිටියුඩ් නේ ඔය දෙක රෙකෝඩ් කරගන්න අපේ සයිට් එකේ සයිට් එකක් තියෙනවා මම පෙන්නන්නම් live location පෙන්නනවා අපේ device දෙකේම සහ මේ දෙක record කරගත්ත voice මේ call dot වලින් පෙන්නනවා ඒ points වල අපිට එහෙම record කරගත්ත points වල ඔක්කොම details site එකේම save වෙලා තියෙනවා. අපි හිතමු අපි panel ඉවරයි කියලා. panel ඉවර වුණාන් පස්සේ ඕනේ මේ map එක මේ තියෙන survey map. survey report එක. ඒක ඔක්කොම detail තියෙනවා මේ survey කෙනෙක්ට ඕනේ වෙන. එයාට තියෙන්නේ මේක මේ විතර sign එකක් දාලා මේක certify කරන්න විතරයි මේ report එක.
ප්‍රයිවට් ඕගනයිසේෂන්ස් කරන්නේ බෝඩ් වලින් මේ වගේ අර ප්‍රොජෙක්ට්ස් වලට බෝඩ් වලින් මේ වගේ ඩෙප්ලිස් මොන හරි තියෙනවද කියලා හොයාගෙන ගිහිල්ලා මේ වගේ ඩීටේල්ස් අරන් ඉතින් එයාලා කියන්නේ ඒකට ලොකු ටයිම් එකක් කොස්ට් එකක් එහෙම නැහැ වෙන්නේ. ඒ හින්දා අපි ඒකට සොලියුෂන් එකක් විදිහට මරයින් බෝයි එකකුයි වෙබ්සයිට් එකක් ඩිසයින් කරලා දැන් සාමාන්‍ය මොහොතේ ගොඩක් දේවල් වලට අර මොහොත ගැන මේ අර පරීක්ෂණය කරන්න බෝයි ටෙක්නොලොජි එක යූස් කරන්නේ. ඒක යූස් කරලා තමයි අපි මේක හැදුවේ. එතන මෙයා කරන්නේ එයාට අදාළ වටේ රේන්ජ් එක ස්කෑන් කරලා මේ වගේ ඩෙප් එකක් හරි මොකක් හරි ගාබේජ් ෆ්ලෝ එකක් හරි අයිඩෙන්ටිෆයි කරලා එයා ඒක ඉමේජ් එකක් අරගෙන ඉමේජ් ප්‍රොසෙසින් වලින් ක්ලාසිෆයි කරනවා මොනවද ඒක ඉන්ක්ලූඩ් වෙන්නේ. ප්ලාස්ටික්ස්ද මොනවා හරි ඉන්ක්ලූඩ් වෙනවද කියලා බලලා ඒ කියන්නේ අපිට කියන්නේ ප්‍රිසයිස්ලි අර අදාළ ලොකේෂන් එකේ මෙයා මේ වගේ ඩෙප් එකක් හරි ගාබේජ් ෆ්ලෝ එකක් හරි අයිඩෙන්ටිෆයි වුණා කියලා අපේ වෙබ්සයිට් එකේ රියල් ටයිම් අපිට බලා ගන්න. එතකොට දැන් අපිට මේ බෝයි එක දැන් අපිට කියන්නේ අපේ වෙබ්සයිට් එකේ මෙයාට මේ කියන්නේ හිට උදේ වටේ ඉඳලා හවස වෙනකන් ඔයාගේ වටේ ස්කෑන් කරලා මේ වගේ ඩෙප්ලිස් කැප්චර් කරන්න ඒ වගේ කියන්නේ කමාන්ඩ්ස් අපිට වෙබ්සයිට් එකෙන් දෙනවා. يعني හව එහෙම සේව් කරගන්න තවාට මේ වෙලාවේදී කැප්චර් කරන්න එපා. ඒ වගේ අපිට මෙයාට කමාන්ඩ් කරන්න පුළුවන් වෙබ්සයිට්. එතකොට දැන් දැනට තියෙන මේ ප්‍රොටෝටයිප් බෝයි එක අපිට මේකම තව ටිකක් ඉම්ප්‍රූව් කරලා මොය කටක වගේ දාලා තිබ්බහම අර රට ඇතුලෙන් කොච්චර ගාබේජ් ෆ්ලෝ එකක් තියෙනවද මොන සෝසස්ද වැඩිපුරම මේ මරයින් පොලියුෂන් වලට දායක වෙන්නේ වගේ ඩීටේල්ස් ගන්න අර ස්ටැටිස්ටිකල් data එහෙම අපේ වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම මේ අර මේ ජෙනරේට් වෙන අර ඩීටේල්ස් ඉන්පුට් වෙලා මේ PDF එහෙම කියන්නේ රිපෝට්ස් ජෙනරේට් වෙලා අපි ඩවුන්ලෝඩ් කරගන්න ඒවත් පුළුවන් වෙබ්සයිට්. මේ ප්‍රොජෙක්ට් එක තව එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. දැන් මේ මරයින් බෝයි එකම දැන් GPS දැනටමත් යූස් කරනතර මේකම අර ටිකක් තව ලොකුවට ගියොත් මෙයාව මේ ඔටෝනොමස්ලි නැවිගේට් වෙන විදිහට මේ වගේ වොයිස් කීපයක් ස්වෝම් ප්‍රොජෙක්ට් එකක් විදිහට මේ ෆ්ලෝටින් ඩෙප්ලිස් අයිඩෙන්ටිෆයි කරගෙන මෙයාගේ සයිස් එකම අයිඩෙන්ටිෆයි කරගන්න වගේ. මේක අපි හදුවේ palm oil plantation එක. ඔයාලා හරියට කටුව palm oil කියන්නේ palm oil plantation එකක් ගත්තාම ඒකේ හෙක්ටර් 1000ක් වගේ ප්‍රමාණයක තමයි හැදලා තියෙන්නේ. එතනදී යාළ සාමාන්‍යයෙන් ගන්න රීජන්ස් වලට rainfall, sunlight, humidity, soil වල තියෙන nitrogen, phosphorus, potassium, soil moisture වගේ ඒවා තමයි යාළ මොනිටර් කරන්නේ. ඒකට අපි හදලා තියෙන real time monitoring system එකක්. ඒකද යාළ දැනට සාමාන්‍ය රීඩින්ග්ස් ගන්න සතියකට සැරයක්. එහෙම නැත්නම් මේ soil sample lab වලට යවලා ලොකු පිරිවැයක් දාලා ලොකු කාලයක් ඉවර තමයි යාළ කරන්නේ. ඉතින් අපි ඒකට ගෙදරම රීඩින්ග්ස් ගන්න පුළුවන් සිස්ටම් එකක් තමයි හැදුවේ. මේ තියෙන අපි portable device එක. අතන තියෙන අපි හදපු ෆික්ස් setup එක වගේ portable device එක කියන්නේ field එකේ තනින් තැනට අරගෙන යනවා. ඒතර මේකේ ඇතුලේ GPS එකක් තියෙනවා. ඒතර ඔයාලට මේ දැන් පේන්නේ අපි ඉන්න තැනට අදාළ latitudes longitudes අක්ෂාංශ දේශාංශ. ඒතර ඉන්න තැන මෙයා track කරගෙන අපේ මේ sensors වලින් readings ගන්න පුළුවන්. ඒතර මේ demonstration video එක ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද අපි readings ගන්න කියලා. ඒතර අපේ sensor එක device එකෙන් එළියට අරගෙන soil වල insert කරන්න තමයි තියෙන්නේ. ඒතර ඔය තියෙන sensor එකෙන් කරන්නේ soil වල moisture එක measure කරන එක. කියන්නේ කොච්චරක් water content එකක් තියෙනවද කියන measure කරන එක. ඒ විදිහටම මේ පැත්තේ තියෙනවා තව sensor එකක්. ඒකට අපි කියන soil NPK sensor කියලා. පස්සේ තියෙන nitrogen, phosphorus, potassium කොච්චරක් තියෙනවද කියලා මේ sensor එකෙන් measure කරන්න. ඒකත් අර විදිහටම soil වල insert කරන්න තියෙනවා. ඒතර මම කිව්වා මේකේ location based තමයි අපේ data gather කරන්නේ. ඒතර device එකෙන් read කරන මේ මොහොතේම අපිට අපේ mobile app එකෙන් readings බලා ගන්න පුළුවන්. ඒතර මම මේකේ GPS එකෙන් track කරගන්න location එක මෙයා Google Map එකෙන් පෙන්නනවා මේ විදිහට. පහලින් අදාළ parameters වල readings එක අපිට බලා ගන්න පුළුවන්. ඒතර labor එක ගිහිල්ලා මේකේ measurement ගන්නකොට plantation manager mobile app එකෙන් data read කරන්න පුළුවන් වෙන තමයි අපි හදලා තියෙන්නේ. එතකොට මේ portable device එක මෙතන තියෙන අපි හදපු fix setup එක. ඒක තියෙන fix setup එක ගත්තොත් මේක සාමාන්‍ය weather station එකක් විදිහට තමයි act කරන්නේ. මේක ඇතුලේ තියෙනවා මේ පිටපස්සේ තියෙන කොටස අපි කියන tipping bucket එකක් කියනවා. ඒ tipping bucket එක මෙතන act කරන්නේ rain gauge. එහෙම නැත්නම් වර්ෂාමානයක් විදිහට. ඒකෙන් ඇතුලේ තියෙන සීසෝ එකක් වගේ හැඩ කොටසක්. ඒකෙ වෙන්නේ අර වතුර කලෙක්ට් කරනකොට උඩ පහළ යන වාර ගානේ තමයි අපි අදාළ වර්ෂාව measure කරන්නේ. ඉස්සරහ තියෙන sensors වලින් measure කරනවා temperature, sunlight සහ humidity. ඒ කියන්නේ ආර්ද්‍රතාවය. ඒතර මේකේ මේ එවෙලෙම ගන්න readings අපිට අපේ web flash එකෙන් මේ real time මේ විදිහට බලා ගන්න පුළුවන් කොහොමද මේ එක එක parameters වල values වෙනස් වෙන්නේ කියලා. ඒක සාමාන්‍ය plantation එක manage කරනකොට
එතකොට එක දවසක රීඩියස් වලින් ලොකු අයිඩියා ගන්න බෑ. අපි ඒකට තව සිස්ටම් එකක් විදිහට යම්කිසි කාලයක් තිස්සේ කොහොමද මේ රීඩියස් වෙනස් වෙන්නේ කියන එක මේ විදිහට ග්‍රැෆිකලි රිප්‍රසන්ට් කරලා තියෙනවා. ප්ලාන්ටේෂන් මැනේජර් ඩිසිෂන්ස් ගන්න පුළුවන් වෙන තමයි මේ හදලා තියෙන්නේ. ඒකට අතරම අපි බලුවත් මේක ෆාම් වලට විතර නෙමෙයි ඕනෑම ප්ලාන්ටේෂන් එකකට ජෙනරලි ඇප්ලයි කරන්න පුළුවන් ඩිවයිසස් දෙකක් තමයි අපි මේ ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. අපි තව හදන මේකට ස්පෙસિෆිකලි තව ඇඩිෂන් ෆීචර් එකක්. මේක තමයි ට්‍රී ඇනලයිසර් කියන මොඩල් එක. ඒතර මේ ප්ලාන්ටේෂන් එකේ තව රික්වයර්මන්ට් එකක් තිබ්බා. යාට සෙක්ෂන් එකේ තියෙන ෆාම් ට්‍රී කවුන්ට් එක ගණන් කරන්න. ඒ කියන්නේ කොච්චරක් ෆාම් ට්‍රීස් තියෙනවද කියලා. දැනට නම් යන කරන්නේ මිනිස්සු දෙමළ ගස් ගණන් කරන එක. ඒක අර ප්‍රැක්ටිකල් නැති නිසා අපි තියෙන සොලියුෂන් එක තමයි ड्रोन इमेज का मतलब आप इस तरह के आपको ये इमेज की हमें यूज़ करते हैं मशीन लर्निंग मॉडल लेके या आइडेंटिफाई कर करना कोचरा बस ये वाली के ट्रायल मैंने हम पे ना मेथड या आइडेंटिफाई करके पूरा नीट एंड रेड डॉट्स दिए थे इतने लोग मैं कहाँ पर मेरा मेरा बस या रेड डॉट्स लेकिन आते ट्रीज के समय आइडेंटिफाई कर करना क्या वहाँ हरी न्यूट्रिएंट डेफिशिएंसी का हरी बैरों कहाँ पर दिए समय ये कहाँ पर डालती है बस आइडेंटिफाई करेगा तो एक ये ओवरऑल सिस्टम में प्लांटेशन के कुछ ना विशाल इत्यादि ना होगा अब आते हैं मोबाइल ऐप पे वेब डैश को फोन करना यहाँ मोबाइल करना बस कंबस करला इतनी बर्न करला ये टर्बाइन है ये वादी ने साफ करना बस गैस के बेगी पिटी पसर चालू करला इधर न्यूट्रल के दिन में नियम दिए ने पिटी पसर चालू करला एक प्रतिरोध दवा बड़ा इंटीरियर दिया मतलब मैं या कार्ड से करता मैं इंजन हाई वाला दिए थे या कार्ड से इंटीरियर फर्स्ट टैग करा मूव ये මෙතනින් ගන්න හීට් කරනවා. මෙතනින් කරන්නේ පුවලුයි මෙතන කම්ප්‍රෙසර් එක ගෑස් එක දිනවනේ. මේ ගෑස් එක පුවලුයි ඉග්නිෂන් උදේ. ඒතර ඉග්නිෂන් දුන්නාට පස්සේ මේ ඔය තුනම එක දුනම බර්න් වෙනවා. බර්න් එක බර්නින් ගෑස් එකක් ඇතිවෙනවා. ගෑස් එක යන ඉතින් රවුම ටර්බයින් එක කියලා. ඒ ටර්බයින් එක වැදුන බර ටර්බයින් එක කරගෙනවා. කරගෙනාට පස්සේ මේ සීරූම් ඔපරේෂන් සිස්ටම් එක මේක ඔපරේට් වෙලා මොන ත්‍රස්ට් එකක් කරගෙන එයා කප්ට ඉස්සරහට යන අවශ්‍ය එනර්ජිය ගන්න. ඉස්කම් දවසකේ තියෙනවානේ අපේ ප්‍රෙෂර් එක අඩු වැඩි කරන එක. ඒ කියන්නේ අපි එකපාරම මුදලා ඔළුව එකපාරම අනිත් පල්ල එකපාරම අපේ ලොකු වෙනසක් තේරෙනවානේ. අන්න ඒ වගේ වෙනස මේ රිකවර් කරගන්න තමයි යා ඇන්ඩිජි සිස්ටම් එකක් කියලා ඇතුළේ පයිලට් ඩෝර් වල ඇතුළේ හදලා. ඒතකොට මේකෙන් ඔක්සිජන් ගන්න මේක සෙට් කරන්න පුළුවන්. මේකෙන් මේ ඔක්සිජන් බොටල් වලට දාලා දෙන්න එකෙන් මේ පුළුවන් එයාට එයාගේ මේ ඔක්සිජන් ඕන විදිහට කරගන්න. ඒතකොට මේ ෂීට් එක ඇවිල්ලා ෂීට් එක සෙපරේට් කරගන්න සෙපරේට් වෙන විදිහට තමයි හදලා දෙන්නේ. මේක මේ හැන්ඩල් එක ඇන්දට පස්සේ ෂීට් එකත් එක මෙයා වෙනම යනවා. ෂීට් එකත් එක මෙයා සිටිනවා. එයා කප්පේ වෙනම යනවා. එයා කප්පේ බේර ගන්න බෑ. ඊට පස්සේ ෂීට් එකත් කරනවා. ෂීට් එකත් ඉජෙක්ට් කරගත්තා පස්සේ ආපහු ගන්න බෑ. හරිද? ඊට පස්සේ ආයේ ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එකේ දෙයට මෙයා ෂීට් එක ආපහු සෙපරේට් කරනවා. ෂීට් එක වෙනම යනවා. මෙයා වෙනවා. මෙයාගේ පැරිෂුට් එකක් දෙනවා. පැරිෂුට් එකත් එක් කරනවා මෙයා ෂේප් වැඩෙන්නේ. ඉතින් හදලා තියෙන්නේ වැඩිපුරම අපේ විදිහට යූස් කරන අර වර්ග තුන තියෙනවා. යෝගට් කප්, ෂැම්පූ ගන්න බෝතල්. ඊට පස්සේ ඇලුමිනියම් ටින් එක. අපි හදලා තියෙන්නේ මේ හතර ඔටෝමැටිකලි කැටගරිස් හතරට වෙන් වෙන විදියට. මෙතන ඇතුලේ කැම් එකක් අපි සෙට් කරලා තියෙනවා. කලින් අපි කැප්චර් කරගෙන තියෙනවා ෆොටෝස් 2200ක් විතර. ඒ අනුව තමයි අපි අයිඩෙන්ටිෆයි කරගන්නේ. මොඩල් එක. දැන් මේකෙන් තමයි අපි මෙසේජ් එක යවන්නේ ඒකට. ඔව්. දැන් ඒකට කලින් තව එකක් තියෙනවා කැරියර් සිග්නල්ස් කියලා. මේ දෙන්නම මේක යවන් ඉන්නේ. ඔව්. යාගේ තුනින්ස වෙන්නේ. දැන් මේකෙන් තමයි අපි කැරියර් සිග්නල්ස් ටික ජෙනරේට් කරන්නේ. ඔව්. මෙන්න මේකෙන් තමයි අර සිග්නල්ස් ටික ජෙනරේට් කරන්නේ. මෙන්න මේක ඕන අර ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. අපිට ඕන ෆ්‍රීකවන්සි ඇම්ප්ලිටියුඩ්. දැන් මේ කතා කරන්නේ නැති වෙලාවත් ඒක යනවා තමයි. ඒ දැන් සිද්ධිය වෙන්නේ දැන් මම කතා කරන්න පටන් ගද්දී ඒකට අනුව මේක දැන් හැඩගස්වනවා අපි මේක. ඒකන පොඩ මොඩිෆයි කරනවා. අපි කතා කරන විදිහට මේ සිග්නල් එක වෙනස් වෙනවා. ඔව් පොඩ මොඩිෆයි කරනවා. ඒකෙන් තමයි දැන් වෙනස ඇති වෙන්නේ මේ දෙන්න අතර. ඒතර FM එකෙන් මොනවද වෙන්නේ කිව්වොත් ඔය හරි අපි කතා කරද්දී මැසේජ් එකක් යනවනේ බං. ඔව්. ඒක සයින් වෙන්නේ නැවේ ඕන විදිහට ඉන්න පුළුවන්. දැන් අපි මේ මැසේජ් එක එද්දී මේ යනවනේ කැරියර් සිග්නල් එකක්. ඔව්. එයාගේ විස්තරණය වැඩි වෙද්දී ඔක්කොම ලඟ වෙලා ඉන්නවා. ඔව්. විස්තරණ අඩු වෙද්දී ඔක්කොම දුරස් වෙනවා. ඒ කියන්නේ FM එකෙන් වෙන්නේ විස්තරණට අනුව සංඛ්‍යාතිය මම සෙට් කරලා තියෙනවා. ඒ කියන්නේ ෆ්‍රීකවන්සි එක මම සෙට් කරලා. හැබැයි ඔක්කොම ඉන්නේ එකම මට්ටම. ඇම්ප්ලිටියුඩ් එක කොන්ස්ටන්ට්. එතකොට අර FM එකෙන් වෙන්නේ ෆ්‍රීකවන්සි එක මම මාරු කරනවා. මාරු කරනවා. ඇම්ප්ලිටියුඩ් එක කොන්ස්ටන්ට්. ඔව් අපිට ඕන විදිහට අර මැසේජ් එකට අනුව ෆ්‍රීකවන්සි සෙට් කරලා තියෙනවා. වාසි කොහොමද ඒක? ඔව් ඒක දෙනවා. දැන් AM එකෙන් වෙන්නේ ඒක ඔපොසිට් එකක්.
මම කතා කරද්දී එයාගේ විස්තරණය වැඩි වෙද්දී මෙයාගේ විස්තරණය වැඩි වෙනවා. මේක අඩු වෙද්දී එයාගේත් අඩු වෙනවා. එතකොට මෙයාගේ විස්තරණයට අඩුව මම මේක මොඩිෆයි කරන්න පටන් ගන්නවා. මේක මොඩිෆයි වෙන්නේ මෙන්න මේ හරියට. ඒකයි කිව්වගේ වාසිය වුණොත් දැන් FM දැන් අපි නිකන් සිරසිලිය ගත්ත කියන්නේ 102.9 මෙගාහර්ට්ස් කියලා MHz කියලා ඉතින්. ඒ කියන්නේ මෙගාහර්ට්ස් 10 බලය 6. මෙයාගේ ඉන්නේ කිලෝහර්ට්ස් 10 බලය 3. එතකොට 10 ගුණයකින් මෙයාගේ සංඛ්‍යාතිය අඩුයිනේ. ඔව්. එතකොට සංඛ්‍යාතිය අඩු වෙද්දී වේව්ලෙන්ත් කියලා එකක් ඇති. මෙයාගේ 10 ගුණයකින් වැඩි වෙනවා. හරිද? වේව්ලෙන්ත් එක මුගේ වැඩි. එතකොට ඒම අපිට පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් දුරට යමු. ඒක සංඛ්‍යාතය අඩුයි නම් ගොඩක් දුර යවද හැකියි. ඔව් වේව්ලෙන්ත් එක වැඩි. දැන් අර මොනවද ඒරවල? ඔව් අර මේ ෆ්‍රීකවන්සි එක වැඩි ස්පෙක්ට්‍රම් එකක් තියෙනවා. ගැමා එක්ස්-රේ කියනවා. ඒ වගේ සිද්ධ වෙනවා. ගැමා වැඩි. ඒක රේඩියස් වෙලා දෙකක් තියෙනවා. FM ඒ වගේ. තවගත් කරනවා තමයි දැන් අර වෝකි ටෝකිස් වෙලා මේ පාවිච්චි කරන මෙන්න මෙයාව. ගොඩක් දුරට යන්න. දුරට යවද. දැන් ඉස්සර කාලේ මේක තමයි රේඩියෝ වලටත් පාවිච්චි කරන්නේ. ඒකට මේ ඒ සිග්නල් එකේ යවන ඩේටා එකේ මේ අපි දැන් කතා කරන සවුන්ඩ් එක අඩු නේද? ඉස්සෙල්ලා රේඩියෝ වල පාවිච්චි කරන මෙන්න මෙයාව. හැබැයි දැන් එයාගේ අර හරියට එන්නේ නැහැ නේද? ඒතකොට තමයි FM එක ආවේ. මෙයාගේ ෆ්‍රීකවන්සි වැඩි නිසා ඩේටා හොම්වර්ක් කරන්න පුළුවන්. හැබැයි දුරට යන්න බෑ. හැබැයි දැන් පොඩක් ස්ටේෂන්ස් එහෙම තිබ්බොත් ලංකාවම කවර් කරන්න පුළුවන්. වෝකි ටෝකි වල ඒකයි අර සද්දේ. ඔව් දොර ගලේ. දොර වල කඩේන්නේ. දැන් මට මේක ඇහෙන්න ඕනේ නම් මම හිතමුකෝ මම නිකන් මියුසික් එකක් ප්ලේ කරොත් ඕන්න කතා කරනවා. මම කතා කරොත් මේක මියුසික් උඩ දෙන්න. හෙලෝ දැන් මේක ඇහෙන්න ඕනේ නම් මම මේක බලන්න මේ ෆ්‍රීකවන්සි එක 970 980 අතර තියෙනවා. මේක මම ඇඩ්ජස්ට් කරොත් හෙලෝ දැන් ඒක පොඩ මියුසික් එකක් තිබ්බොත් මේ සීනේ දෙන එන්ටෙනා පොඩි වෙඩිනේ මම මෙච්චර දුර ගත්තේ පොඩක් අවුල්. ඉතින් ඔන්න මේ අපිට මේ බ්ලොග් එක එන්ඩ් ගන්න බැරුණා හරියටම මේ කොහොම හරි බස් තිබ්බේ අපිට එන්න. ඊට පස්සේ ඒකට ටක් ගාලා මේ ටවුන් එකට ආව නුවර මේ ඒත් නැහැ. ඉතින් අපි ආව පොඩ්ඩක් මේ පැත්තට. දුගයන් පියා. දැන් වෙලාව ඇවිල්ලා මේ 10යි 20යි. ඒඳ මේ කරන්න දෙයක් නැහැ. ඉතින් මේ මෙතන බ්ලොග් එක ඔව් බස් එකයි තියෙන්නේ පාන්දර 5යි ගානට. ඒකින් ඉතින් පොඩි ට්‍රවුමක් අදා ඉන්නවා ඉතින් දෙන්නත් එක්ක. මේ ඉතින් එහෙනම් මේ ඊළඟ ට්‍රැවල් බ්ලොග් එකෙන් හම්බ වෙමු. එහෙනම් කට්ටියටම ජය වේවා. good night සර්ණයි. පාද්දා